හරි අපි දැන් මැද කොටස ගොතා ගන්න විදිහ දන්නවා මම ඒකේ සම්පූර්ණ වීඩියෝ එක දැම්ම වෙනම එක බලන්න. එතකොට දැන් අපි දෙපැත්තේ කොටස් දෙක ගොතා ගන්න ඕන. මේක ඩබල් හාෆ් නොට් එකෙන් තමයි ගොතා ගන්නෙ. එතකොට මම ක්ලාස් එකේදී ඔයාලට පෙන්වනවා එක කොටසක් ගොතා ගන්න විදිහ. දැන් අනිත් කොටස ගොතා ගමු. මෙතනදී රෝප්ස් 8ක් තියෙනවා මෙතන සම්පූර්ණයෙන්. එතකොට මම 8 වෙනියට තියෙන රෝප් එක තෝර ගන්නවා. ඒ කියන්නේ දකුණු පැත්ත කෙළවරේම තියෙන රෝප් එක තෝර ගන්නවා. හැඩයට ගොතාගෙන යන්න. එතකොට මම මේ දකුණු පැත්තේ කෙළවරේම තියෙන රෝප් එක තමයි අනිත් රෝප් 7න් කවර් කරගෙන යන්නේ. මේ විදිහට ඩබල් හාෆ් නොට් එකෙන් තමයි අපි කවර් කරගන්න ඕන. එක කෝඩ් එකකින් දෙපාරක් ගැටේ දානවා. එතකොට සම්පූර්ණයෙන් ගැටේ තද වෙලා හිටින්න වැටෙන්නේ. මේකේ මෙතන හැම වෙලේම ඔයා සැලකිලිමත් වෙන්න ඕන. අපි එකක් ගොතලා නම් තියෙන්නේ ඒ ගොතපු එකට සමාන දුර ප්‍රමාණයන් වලින් මේ අනිත් පැත්තත් ගොතා ගන්න ඕන. මොකද වෙනසක් තිබුණොත් ඒක කැතට පේනවා. හරියට සමාන්තරව ලස්සනට තියෙන්න ඕන. ඒක හැම වෙලාවෙම සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ දැන් මම දෙවෙනි කොටස ගොතන්න යන්නේ. ඒකෙදිත් අපි කරන්නේ දකුණු පැත්තේ කෙළවරේම තියෙන රෝප් එක අරගෙන ඒක ඩබල් හාෆ් නොට් එකෙන් කවර් කරගෙන යන එක. එතකොට මේකෙදි දැන් පොටවල් 8ක් තියෙනවා. අපි ගන්නෙ කෙළවරේම තියෙන එක. කෙළවරේම තියෙන එක අරගෙන ඩබල් හාෆ් නොට් එකෙන් අපි ඊතුරු පොටවල් 7ම රැප් කරගෙන යන්න ඕන මේ විදිහට. මෙතෙන්දී අපිට පොටවල් 6ක් තමයි හම්බෙන්නේ. ඒ 6 රැප් කරාට පස්සේ 7 වෙනි පොට විදිහට අපි ගන්නෙ උඩ අපි ගොතාගෙන රැප් කරගෙන ආව තෝරගත්ත පොට තියනවානේ. ඒ පොට ආයෙ පහළට ගන්න ඕන. එතකොට මේක ගන්නෙ අපි වම් අතින් අල්ලගෙන ඉන්න පොටට යටින් අරගෙන මේ විදිහට ඩබල් හාෆ් නොට් එක දාලා අර උඩ පොටත් යටට සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට තමයි පොටවල් 7ක් වෙන්නේ. මෙන්න මේ විදිහට. එතකොට උඩ අපි දාපු ඩබල් හාෆ් නොට් එකේ කෙළවර යට දාපු ඩබල් හාෆ් නොට් එකට සම්බන්ධ වෙනවා. ඒ විදිහට අපි තුන්වෙනි පොටත් ගොතාගෙන යනවා. මේකෙදිත් කෙළවරේම පොට අරගෙන අපි ඒකට ඩබල් හාෆ් නොට් එක දාගෙන යනවා. එතකොට පොටවල් 7ක් වෙන්න අපි අර උඩ දාපු ඩබල් හාෆ් නොට් එකේ එකක් ගන්නවා පහළට. මෙතනදී දැන් අර කලින් වගේම උඩ දාගෙන ආපු ඩබල් හාෆ් නොට් එකට සම්බන්ධ පොට අරගෙන අපි වම් අතින් අල්ලගෙන ඉන්න පොටට යටින් තමයි එක ගන්නෙ. අරගෙන මෙතනත් ඩබල් හාෆ් නොට් එක දාලා අපේ පොටවල් 7ක් විදියට හදා ගන්නවා. එතකොට අර අපි උඩින් දාගෙන යන ඩබල් හාෆ් නොට් එකේ ඉතුරු වෙන නූල පල්ලෙහාට සම්බන්ධ කර ගැනීමක් තමයි එතනදී වෙන්නේ. එතකොට මෙන්න මේ විදියට තමයි දෙපැත්ත අපි ඉවර කරගන්නේ. හරි දැන් අපිට තියෙන අයිනේ කොටස් දෙක හදා ගන්න. මෙතන ස්පයිරල් නොට් එකක් තමයි යන්න තියෙන්නේ. එතකොට මෙතනටත් අපි ගන්නේ 360 කෝඩ් දෙකක්. හැබැයි මේක සම්බන්ධ කරගද්දි හරියටම දෙකට බෙදලා නෙමෙයි සම්බන්ධ කරගන්නේ පුතේ. දැන් ගන්න එක කෝඩ් එකක දිග ප්‍රමාණය දැන් 360 කෝඩ් එකක් අරගෙන එක පැත්තක් 150ක් දිගටත් අනිත් පැත්ත 210ක් දිගටත් ගන්න. අපි 210 දිගට ගන්නේ නොට් එක දාන්න පාවිච්චි කරන කෝඩ් දෙක. 150 දිගට ගන්න මේ මැද තියෙන කෝඩ් දෙක. මොකද අපි එහෙම ගන්නේ ස්පයිරල් නොට් එක දාන්න අපිට මැද කෝඩ් එක වැඩි ඕන වෙන්නේ නැහැ. දෙපැත්තේ කෝඩ් දෙක තමයි ගොඩක් වැඩිපුර යන්නේ. නිසා අපි දෙපැත්තේ කෝඩ් දෙක වැඩිපුර එන විදිහට ලාක් සෙට් නොට් එකෙන් මේක ලීයට සම්බන්ධ කරගෙන ස්පයිරල් නොට් එක දාගෙන යන්න ඕනේ. ඒක තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන. මොකද දැන් ඔයාලා පුරුදු වෙන්න ගෙතුවා නම් ඔයාලට තේරෙන්නේ නැති දෙපැත්තෙන් ගොතන පොටවල් දෙක තමයි ඉක්මනින් ඉවර වෙන්නේ. ඒ නිසා අපි දෙපැත්තේ පොටවල් දෙක 210ක් සෙන්ටිමීටර් 210ක් දිගටත් මැද පොටවල් දෙක 150ක් දිගටත් ගන්නවා 360 වෙන් කරලා. ඊට පස්සේ මේකේ තියෙන ඔයාලට ස්පයිරල් නොට් එක දිගටම දාගෙන යන්න.
එතකොට මේකේ දිග ප්‍රමාණය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 34ක් වගේ එද්දි නතර කරා නම් ඇති. ඒ කියන්නේ ස්පයිරල් නොට් එක පහළට සෙන්ටිමීටර් 34ක් වගේ දිගට දාගත්තා නම් ප්‍රමාණවත්. එතකොට දෙපැත්තම මේ විදිහට ගොතා ගන්න ඕන ඔයාලා. හරි. එතකොට මෙන්න මේ වගේ පෙනුමක් තමයි එන්නේ. දැන් අපි ගැට ගහන කොටස කොහොමද කරගන්නේ කියලා බලමු. මෙතන හැම තැනදීම ඔයාලට ඕන වෙන්නේ ස්ක්වයර් නොට් එක. ස්ක්වයර් නොට් එකෙන් තමයි අපි ගැට ටික දාගෙන යන්නේ. ඔන්න දැන් මම වම් පැත්ත තමයි තෝරගත්තේ. ඒකෙදි කෝඩ් දෙකක් මේ විදිහට අයින් කර ගන්නවා දෙපැත්තෙම කෝඩ් දෙක. ඊට පස්සේ මැද කෝඩ් 4ක් ගන්නවා. මේ කෝඩ් 4 අපි දාන්න ඕන ස්ක්වයර් නොට් එක. දැන් ඔයාලා ස්ක්වයර් නොට් එක මොකද්ද කියලා දන්නවා. ස්ක්වයර් ගැටේ තමයි මෙතනට දාගන්නේ. ඔන්න මම දැන් දෙපැත්තෙන් දෙකක් අරගෙන මැද එකක් ඉතුරු කරගෙන මෙතන ස්ක්වයර් නොට් එකක් දාගන්නවා. මේ කරනවා වගේම අනිත් පැත්තෙමුත් කරගන්න ඕන. දෙපැත්තෙම සමානව තියෙන්න ඕන. දුර සමාන වෙන්න ඕන. යොදන විදිය සමාන වෙන්න ඕන. එතකොට මේ එහා පැත්තේදීත් අපි කරන්නේ දෙපැත්තෙන් දෙක දෙක අයින් කරලා මැද 4ක් ඉතුරු කරගන්නවා. මේ 4ෙන් අපි දානවා ස්ක්වයර් නොට් එකක්. දැන් ඊළඟ කොටස ඔන්න දැන් අපි අයින් කරගත්ත දෙකක් කෝඩ් අයින් කරගත්තනේ. ඒ අයින් කරගත්ත කෝඩ් දෙකයි අපි මැද කෝඩ් 4ක් අරගෙන ස්ක්වයර් නොට් එක දාගත්ත එකෙන් කෝඩ් දෙකකුයි අරගෙන නැවත අපි මෙතන ස්ක්වයර් නොට් එකක් දාගන්නවා. මෙතන අපි කොටුවක් හැඩයක් තමයි හදාගන්න යන්නේ ස්ක්වයර් නොට් වලින්. එතකොට අර කලින් දාපු නොට් එකට පහලින් තමයි මේ ගැටේ වැටෙන්නේ. එතකොට ඒකට ළඟින්ම දාගන්න මෙන්න මේ විදිහට එන්න ඕනේ. එතකොට ආයෙත් අපි වම් පැත්තෙන් මුලින්ම අයින් කරපු කෝඩ් දෙකයි ස්ක්වයර් නොට් එක දාගත්ත එකෙන් තෝරගත්ත කෝඩ් දෙකයි අරගෙන මේ විදිහට ගැටයක් දාගන්න ඕන ස්ක්වයර් නොට් එකෙන්. ඔන්න දැන් ගැට තුනක් වැටලා තියෙනවා. ඔතන කොටුවක් වගේ අපි හදාගන්න ඕන. ඔන්න දැන් එහා පැත්තටත් මම දාගන්නවා. ඔයාලා ඒ විදිහටමයි කරගන්නේ. වම් පැත්තේ මුලින්ම අයින් කරගත්ත කෝඩ් දෙකයි ඊට පස්සේ මැදින් අපි ස්ක්වයර් නොට් එකට ගත්ත කෝඩ් 4ෙන් කෝඩ් දෙකකුයි අරගෙන මෙතන ආපහු ස්ක්වයර් නොට් එකක් දාගන්නවා. ඒ විදිහටම අපි ආයෙත් අර මුලින්ම අයින් කරගත්ත කෝඩ් දෙකයි ස්ක්වයර් නොට් එකේ කෝඩ් දෙකයි පාවිච්චි කරලා ආයෙත් ස්ක්වයර් නොට් එකක් දාගන්නවා. හැම වෙලාවෙම මතක තියාගන්න දෙපැත්ත සම්බරව යන්න ඕන. දැන් මේක මම අතේ හුරුවට ඇහි හුරුවට හදනවා මට පුරුදු නිසා. නමුත් ඔයාලට පුළුවන් නම් නිතරම ටේප් එකක් හරි අඩ්රෝලක් හරි පාවිච්චි කර කර මැන බලන්න දෙපැත්ත හරි ගානට සම්බරව තියනවාද කියන එක. එකක් පහළ එකක් උඩ වුණොත් කැත වෙනවා. ඒ නිසා දැන් මෙතන කොටුවක්නේ අපි හදා ගන්න ඕන. ස්ක්වයර් නොට් වලින් කොටුවක් හදා ගන්න ඕන. එතකොට දැන් අපි ආයෙත් අර මුලදි ගැටේ දැම්මා වගේම කරන්න ඕන. දෙපැත්තෙන් දෙක දෙක අයින් කරලා මැද 4 එකතු කරලා ආයෙත් නොට් එකක් දාගන්නවා ස්ක්වයර් නොට් එකක්. බලන්න දැන් හරියට ලස්සනට රවුමක් වගේ, රවුමක් නෙමෙයි හතරස් කොටුවක් ගානට ඇවිල්ලා තියෙනවා. නොට් 4 හතර පැත්තට වැටලා. ඒකට අර ෆොටෝ එකේ තියෙන ඩිසයින් එකට අදාළව මේ විදිහට තමයි අපි හදාගන්නේ. මේ නොට් 4 දාගන්න. ඒ වගේම දැන් ඔයා එහා පැත්තටත් ඒ විදිහටම කරගන්න. දැන් ඔයා ස්ක්වයර් නොට් එකෙන් දාගත්ත කොටුව ආයසරයක් දාගන්න ඕන පහලින්. මේකෙදි මම අඟලක් වගේ දුර ප්‍රමාණයක් තමයි ගත්තේ මේ කොටු දෙක අතර. එතකොට අඟලක් වගේ දුර ප්‍රමාණයක් මැනලා ඒක මං හිතේ තියාගෙන ඔන්න දැන් දෙපැත්තෙන් දෙක දෙක අයින් කරා කෝඩ්ස්. ඊට පස්සේ මැද ආයෙත් කෝඩ් 4 අරගෙන ස්ක්වයර් නොට් එක දාගන්නවා. මේ විදිහට ස්ක්වයර් නොට් එක දාගන්නවා. කලින් වගේමයි කොටු හැඩයක් හදාගන්න තියෙන්නේ. කලින් දාපු කොටුවට අඟලක් වගේ දුරකින් ආයෙත් කොටු හැඩයක් හදාගන්න තියෙන. එතකොට දැන් මෙතනත් අපි කරන්නේ මුලින් අයින් කරගත්ත කෝඩ් දෙකයි ස්ක්වයර් නොට් එකට ගත්ත කෝඩ් දෙකයි සම්බන්ධ කරලා මේ විදිහට ස්ක්වයර් නොට් එකක් ආයෙ දාගන්නවා. ඒ විදිහටම අනිත් පැත්තටත් දාගන්නවා. ඊට පස්සේ ආයෙ පහලින් ස්ක්වයර් නොට් එකක් දාගන්නවා.
එතකොට මේ විදිහට දෙපැත්තටම කරගන්නත් ඕන. මෙතන 3ක් එන්න ඕන කොටු. එතකොට අපි ඒ 3ම ගොතා ගන්න ඕන මේ විදිහට. ඔන්න දැන් 3ක් තියෙනවා. ඒ විදිහටම වම් අත පැත්තේ කොටසත් 3ක් කොටු 3ක් එන විදිහට ලස්සනට ගොතා ගන්න. එතකොට සාමාන්‍යයෙන් බලන්න මැද තියෙන එකට සමානව වගේ තමයි එන්නේ මේකේ උස ප්‍රමාණය. මැද තියෙන එකත් එක්ක සමානයි. මැද තියෙන එකට වඩා චුට්ටක් සෙන්ටිමීටර් 2ක් විතර උඩින් එන්නේ. ඔන්න දැන් ඊළඟට අපි කරන්නේ තුන්වෙනි කොටස. මේකෙදී අපි මැද කොටස සහ අපි දෙවෙනියට ගොතාගත්ත කොටස සම්බන්ධ කර ගැනීමක් කරන්නේ. එතකොට දෙවෙනි කොටසෙන් රෝප් දෙකකුත් මැද කොටසෙන් රෝප් දෙකකුත් අරගෙන මෙන්න මේ විදිහට ස්ක්වෙයාර් නොට් එක දාගන්න ඕන. මෙතනදී මේ කොටස් දෙකටම ගැලපෙන දුරකින් තමයි අපි දාගන්න ඕන. මෙතන මම පරතරය තියාගෙන ඉන්නවා සෙන්ටිමීටර් 2ක් වගේ. එතකොට මෙතනත් අපි කොටුවක් තමයි හදාගන්නේ. නමුත් මේ කොටුවේ උඩ කොටුවේදී අපි 4ක් ආවා. ස්ක්වෙයාර් නොට් 4ක් ආවා. නමුත් මේකෙදී ස්ක්වෙයාර් නොට් 9ක් එනවා. බලන්න කොහොමද 9 හැදෙන්නේ කියලා. දැන් අපි හැම වෙලාවෙම කරන්නේ අපි දාපු ස්ක්වෙයාර් නොට් එකේට අදාළ කෝඩ් 4න් දෙකක් තෝරගෙන මැද තියෙන කොටසෙන් ඒ කියන්නේ නිල් පාට කොටසෙන් කෝඩ් දෙකක් තෝරගෙන මේකෙදිත් අපි මැද තියෙන කෝඩ් එක දෙකට බෙදලා දෙපැත්තට තමයි පාවිච්චි කරන්නේ. එතකොට දකුණු පැත්තට අදාළව අපි කෝඩ් 6ක් පාවිච්චි කරනවා. එතකොට මේ විදිහට ආයෙත් අපි කලින් ගැටේ දාන්න පාවිච්චි කරපු ස්ක්වෙයාර් නොට් එකෙන් කෝඩ් දෙකකුත් අලුතින්ම කෝඩ් දෙකකුත් අරගෙන මේ විදිහට ස්ක්වෙයාර් නොට් එක දාගන්නවා. එතකොට කලින් ස්ක්වෙයාර් නොට් එක දැම්මේ අපි 4ක් දෙකක් දෙපැත්තට දාගත්තේ. දැන් මේකෙදි විශේෂත්වය තමයි ඔන්න අපි 3ක් දැම්මා. මේක ෆොටෝ එකට වඩා චුට්ටක් වෙනස්. මොකද මම ඒ විදිහට ගත්තේ ඔයාලට මේකත් චුට්ටක් පැහැදිලි වෙන්න ඕන මේකෙන්ම කියන හින්දා හිතලා හිතුවේ නිසා තමයි මෙහෙම ගත්තේ. ඔන්න දැන් අපි ආයේ අනිත් පැත්තට ගොතා ගන්නවා. මේකෙදිත් කරන්නේ කලින් ස්ක්වෙයාර් නොට් එක දාපු එකෙන් කෝඩ් දෙකකුත් අලුතින්ම කෝඩ් දෙකකුත් පාවිච්චි කරලා ස්ක්වෙයාර් නොට් එක දාන එක. ඔන්න දැන් මම දැන් දාගත්ත ගැටෙන් කෝඩ් දෙකක් ගත්තා. අලුතින් කෝඩ් දෙකක් ගත්තා. ස්ක්වෙයාර් නොට් එක දානවා. ඔන්න දැන් ස්ක්වෙයාර් නොට් 5ක් වැටලා තියෙනවා. හරි. දැන් ඔන්න දැන් මේක අපි කම්ප්ලීට් කරගන්න ඕන. කොටුවක් හැඩයට හදා ගන්න ඕන. එතකොට අපි කරන්නේ අයිනෙම තියෙන කෝඩ් දෙක අතාරිනවා. අනිත් අයිනෙම කෝඩ් දෙක අතෑරලා වම් පැත්තේ ඉඳලා තුන්වෙනි කෝඩ් එකේ ඉඳලා ඉස්සරහට කෝඩ් 4ක් අරගෙන මේ විදිහට ස්ක්වෙයාර් නොට් එකක් දා ගන්නවා. දැන් ආයෙත් අර කලින් වගේම අයවා කරන්න ඕන. මේකෙදි මතක තියාගන්න දෙපැත්තේ දෙක ඉවර කරලා තමයි මැද එකට යන්නේ. ඒ නිසා අපි ආයේ කරන්නේ දකුණු අත පැත්තෙන් අරගෙන දකුණු අත පැත්තේ කෝඩ් දෙකක් අතෑරලා ඉතුරු කෝඩ් දෙකේ සහ අලුත් කෝඩ් දෙක සම්බන්ධ කරලා කරන එක. මේ මෙන්න මේ අවසාන කොටස ගොතා ගන්න දෙපැත්තේ දෙක කම්ප්ලීට් කරාට පස්සේ මේක අපි කොටු හැඩයක් හදා ගන්න ඕන නිසා. එතකොට ඔන්න මැද කොටස ආයෙත් ස්ක්වෙයාර් නොට් එකෙන් සම්බන්ධ කරගන්නවා. එතකොට උඩ වගේම කොටසක් එනවා. එතකොට මෙතන හරි 4 කොටුවක් එනවා. ඔක්කොම නොට් 8ක් තමයි එන්නේ. නොට් 8ක් එනවා ඔක්කොම. එතකොට ඔන්න හරි 4 ලස්සන ලොකු කොටුවක් එනවා. මේ විදිහටම පුතේ අනිත් පැත්තටත් කරගන්න ඕනේ. මෙතනදී ඔයාලගේ අතේ හුරුවත් එක්ක ඔයාලට කෝඩ් මදි වගේ දැනෙනවා නම් යට කෝඩ් අඩුයි වගේ දැනෙනවා නම් ඔයාලා මෙතනින් මේක නතර කරලා මම අන්තිමට කියලා දෙන කොටස කරන්න. එහෙම නැතුව කෝඩ් තාම දිගට ඉතුරු වෙලා ඔයාලට තියෙනවා නම් මේ කොටසත් කරගන්න. එතකොට තව ටිකක් ලස්සනයි. දැන් අපි කරන්නේ අයිනෙන් කෝඩ්ස් දෙකක් අයින් කරනවා. අයින් කරලා දෙපැත්තේ කෝඩ්ස් දෙකක් අයින් කරලා අර මුලදි වගේම මෙතන 4 කොටුවක් හදාගන්න යන්නේ. එතකොට අඟලක වගේ දුර පරතරයක් තියලා මෙතන මේ විදිහට අපි මැද කෝඩ්ස් 4 පාවිච්චි කරලා ස්ක්වෙයාර් නොට් එකක් දාගන්නවා. ඒ විදිහට ස්ක්වෙයාර් නොට් එක දාගෙන ඒකෙන් කෝඩ් දෙකක් සහ අයිනේ තියෙන කෝඩ් දෙක පාවිච්චි කරලා ආයෙත් ස්ක්වෙයාර් නොට් එකක් දාගන්නවා. ඒ විදිහට මෙතන 4 කොටුවක් හදාගන්න ඕන.
දැන් ඔයාලට පේන ඇති ස්පයිරල් නොට් එක දාගෙන ආපු කොටස සහ මේ කොටස දෙකේ උස සමාන වෙනවා. මං කියන විදිහට හරියටම ගොතාගෙන ආවොත් ඒ විදිහට සමාන වෙන්න ඕන. ඒක පොඩ්ඩක් එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නෑ. තාම ඔයාලා පුරුදු වෙන නිසා මෙහෙම සමාන වුණොත් ලස්සනයි. ඒ විදිහට ගන්න. එතකොට දැන් මේ විදිහටම අනිත් පැත්තටත් හරි. ඒ විදිහට මේ ගෙතුම් ටික දාගන්න ඕන. මෙතනත් කලින් වගේම අර විදිහට දෙපැත්තේ කොටස් දෙක අයින් කරා. අපි මෙතන 4 කොටුවක් හදාගන්න යන්නේ. එතකොට ඒ වම් පැත්තේ එකේ තියෙන දකුණු පැත්තේ එක තියෙන සමාන දුරින්ම ගන්න පුතේ. එතකොට මේ විදිහට අඟලක් වගේ දුර පරතරයක් තියාගෙන ස්කෑන් නොට් එක දාගන්න. මේ විදිහට ආයෙත් එතන කොටුවක් හදාගන්න. හරි දැන් ඔයාලගේ නිර්මාණය පෙනුම මේ වගේ තමයි එන්නේ. මෙතනදී පුතා මම මැදටත් ආපහු කොටුවක් දාගන්නවා. මේ කොටුව වෙනස් විදිහකට තමයි මම ගොතන්නේ. අර උඩ වගේම 3ක් එන විදිහට තමයි ගොතන්නේ එක පැත්තකට. නමුත් මැදටත් මම මේකේ ගැටයක් දාගන්නවා. ඔයාලට ඩිසයින් එක කරන විදිහවල් විවිධ ක්‍රම පෙන්වන්න ඕන නිසා තමයි මම මෙහෙම කරන්නේ. එතකොට ඔයාලා බලා ගන්න. මෙතන මම දැන් ස්කෑන් නොට් එක දාගෙන යනවා. දෙපැත්තේ තිබ්බ කොටු දෙකෙන් කෝඩ් දෙක ගරගෙන මැදින් ස්කෑන් නොට් එක දැම්මා. ඊට පස්සේ අර කලින් වගේමයි ස්කෑන් නොට් එක දාපු එකෙන් කෝඩ් දෙකයි අනික් එකෙන් කෝඩ් දෙක එහා පැත්තෙන් කෝඩ් දෙකයි අරගෙන ස්කෑන් නොට් එක දාගෙන යනවා මේ විදිහට.
මේකෙදි මම දැන් ඔන්න ඉස්සෙල්ලා වගේම දාගත්තා. ඊට පස්සේ දැන් මම මේකේ මැදට ගැටයක් දාන්න යන්නේ. ඔන්න මැද තියෙන කෝඩ් 4 තෝරගත්තා බලන්න. මැද තියෙන කෝඩ් 4 ගත්තා. මෙතනටත් මම ස්කෑනොට් එකක් දාගන්නවා. උඩ මැද හිස්සට තියෙන්නේ 3කින් ගොතපු කොටුවේ උඩ මැද කොටස හිස්සට තියෙන. නමුත් මේකේ මම දැන් ඒ හිස්තැන පුරවන්න යන්නේ. මැදටත් ස්කෑනොට් එකක් දාගෙන. එතකොට ඔයාලට මේ වගේ විවිධ ක්‍රම වලට මේක ගොතා ගන්න පුළුවන්. නිර්මාණය ලස්සන කරගන්න පුළුවන්. එතකොට මම මැදත් ලස්සනට පුරවලා ස්කෑනොට් එකකින් වටේ ඔන්න දැන් ආයෙත් අර උඩ කියලා දුන්න විදිහටම ස්කෑනොට් එකෙන් ඉස්සරහම දෙපැත්ත කම්ප්ලීට් කරගන්න ඕන. දෙපැත්ත කම්ප්ලීට් කරලා තමයි මැද එක ගොතන්නේ. මේ විදිහට දැන් ඔයාලට පේනවනේ උඩ මම ගොතපු එකේ යට එකේ වෙනස. එතන මේකේ මැද පුරවලා නැහැ. මෙතන අපි මැදත් ලස්සනට පුරවලා තියෙනවා. එතකොට මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. ගැට වර්ග ඉගෙන ගත්තට පස්සේ ඔයාලට කොතන ක්‍රම විවිධ විදිහට හදා ගන්න පුළුවන්. හරි දැන් මෙතන බලන්න ඔක්කොම සමබරව තියෙනවා. මැද කොටස ටිකක් පහළට ඇවිත් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ සමහරට දෙපැත්ත බැලන්ස් නැති වෙන්න පුළුවන්. ඒව ගැන එච්චර හිතන්න එපා. අපි තාම පටන් ගන්න මේ ඉගෙන ගන්න ගමන් ඉන්න නිසා. හරි දැන් තමයි තියෙන්නේ පෝච්චිය රඳවන කොටස ගොතන්න. එතකොට ඔයා කරන්න ඕන ස්පයිරල් නොට් එක දාගන්න පාවිච්චි කරපු කෝඩ් එකේ මැද කොටස් දෙක. ඒ කියන්නේ ස්පයිරල් නොට් එක දාගෙන ගිය කොටස් දෙක නෙවෙයි අනිත් කොටස් දෙක අරගන්න. දෙපැත්තෙම දෙක අරගෙන මෙතන කෝඩ් 4ක් හදාගෙන මෙතන ආය දිග ප්‍රමාණයක් තියාගෙන ස්පයිරල් නොට් එක දාගන්න. මේකෙදි අපි පෝච්චිය රඳවන්න තමයි මේක කරන්නේ. එතකොට මම මෙතනදී අඟල් 5ක වගේ දුරක් තියාගෙන තමයි ගැටේ දාගන්නේ ආපහු. ඔයාලගේ නිර්මාණයේ තියෙන ස්වභාවය අනුව ඔයාලා ගන්න පෝච්චියේ ස්වභාවය අනුව ඒකට ගැළපෙන විදිහට පොඩි පෝච්චියක් නම් ගන්න. ටිකක් අඩුවෙන් අඟල් 3ක වගේ ගැප් එකක් තියෙන්න වගේ දාගන්න. හරි දැන් ඔයාලට තියෙන්නේ දෙපැත්තේ අපි ස්පයිරල් නොට් එක දාලා ඉතුරු කරගත්ත කෝඩ් දෙකක් සහ මෙතන දෙවනි කොටසේ තියෙන අයිනෙම තියෙන කෝඩ් දෙක පාවිච්චි කරලා ආපහු ස්කෙයාර් නොට් එකක් දාගන්න. අර කලින් දාගත්ත ස්කෙයාර් නොට් එක වගේම දුර පරතරයේ තියෙන විදිහට තමයි මෙතනත් දාගන්න ඕන. දැන් මම කලින් 5ක වගේ දුරක් තියෙන අඟල් 5ක වගේ දුරක් තියෙන විදිහට නේ දාගත්තේ. ඒ විදිහටම මේකත් දාගන්න ඕන. මේ විදිහටම අනිත් පැත්තටත් කරන්න. මේකෙදි හැම වෙලාවෙම දුර ප්‍රමාණ සමාන වෙන්න ඕන පුතේ. හරියට දුර ප්‍රමාණ ගන්න. දැන් අපි ඉස්සරහට දාගත්ත ස්කෙයාර් නොට් එකේ කෝඩ් දෙකක් සහ පිටිපස්සට දාගත්ත ස්කෙයාර් නොට් එකේ කෝඩ් දෙකක් පාවිච්චි කරලා නැවතත් ආයෙත් ස්කෙයාර් නොට් එකක් දාගන්නවා. මේක ඔයාලගේ පෝච්චියේ උස ප්‍රමාණය මත තීරණය කරන්න. මගේ පෝච්චිය ටිකක් ලොකු නිසා මම මේ විදිහට ආයෙ පාරක් ස්කෙයාර් නොට් එක දාගන්නවා. එහෙම උස නැති පෝච්චියක් නම් ඔයාලා පාවිච්චි කරන්න. මෙහෙම නැවත වතාවකට යන්න ඕන නැහැ. ඔයාලට මේක ඊට පස්සේ ගැදරින් නොට් එක පාවිච්චි කරලා කෝඩ් ටික ඔක්කොම ගැදර් කරලා මෙතනින් ඉවර කරන්න පුළුවන්. මගේ පෝච්චිය ටිකක් ලොකු එකක් නිසා මම මේ විදිහට ආපහු ස්කෙයාර් නොට් එකට යනවා.
මේ තියෙන මම පාවිච්චි කරන පෝච්චිය. එතකොට මම ගැදරින් නොට් එක යටින් දාගන්න කලින් බලනවා මගේ පෝච්චියට හරියන විදිහට මේක ඇවිල්ලා තියනවාද. දැන් ඔයාලට මේක ඔයාලගේ කැමැත්ත අනුව කස්ටමර්ගේ කැමැත්ත අනුව කරලා දෙන්න පුළුවන්. එයා කැමති නම් පෝච්චිය ටිකක් එළියට වෙලා වගේ තියෙන්න. මේක තව ටිකක් උඩට වෙන්න අර ස්ක්වයර් නොට් දෙකක් වගේ එන්න ඕනෙත් නැහැ. එතකොට ඔයාලා එකපාරක් දාලා ඉවරලා යටින් ගැදරින් නොට් එක දාලා සම්බන්ධ කරගත්තා නම් ඇති. මම මේක ටිකක් ගැඹුරට වගේ වෙන්න ගන්නෙ. ඒ නිසා තමයි මම අර දෙපාරක් දෙවනි වටයක් ගියේ ස්ක්වයර් නොට් එකෙන්. දැන් ඔයාලට පුළුවන් ගැදරින් නොට් එක දාලා මේ කෝඩ් සේරම එකට එකතු කරන්න පෝච්චියට අවශ්‍ය දුර තියාගෙන. දැන් ගොතන කොටස ඉවරයි. ඔයාලට ඕන නම් දැන් ගැදරින් නොට් එකකින් පහළ කොටස කපලා ඉවත් කරගන්න පුළුවන්. කැමති නම් එහෙමම තියාගන්නත් පුළුවන්. ඒක ඔයාගේ අවශ්‍යතාවය අනුව තීරණය කරන්න. දැන් මම නම් මේ විදිහට කපලා අයින් කරගත්තා. දැන් අපේ වැඩෙන් 90%ක කොටසක් ඉවරයි. තව 10%ක කොටසක් ඉතුරු වෙලා තියෙනවා. අපි මේක ෆිනිෂ් කරගන්න ඕන ලස්සනට. උඩ අපි නිකන් දාගෙන තියෙන කෝඩ් එකක් ඒක ලස්සනට දාගන්න ඕන. මෙතන රෝප් ලීයේ සම්බන්ධ කරලා තියෙන කෝඩ් ටික නීට් එකට හදන්න ඕන. අවශ්‍ය දුරවල් වලින් අන්න ඒ දේවල් ටික කරගන්න ඕනේ. මෙතන කස්ටමර්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවය මත ඕන නම් අපිට මේ ලීයට නූලක් සම්බන්ධ කරන්න නැතුව ඉන්නත් පුළුවන්. මේක මේ නූලක් සම්බන්ධ කරන්න නැතුව කම්බියකින් වගේ පිටියට සම්බන්ධ කරන්නත් පුළුවන්. එතකොට තවත් ලස්සනයි. දැන් ඉතින් ගොතලා ඉවරනාට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට ලස්සනට මේක හදා ගන්න පුළුවන්. මම නම් ටිකක් මේ ස්පයිරල් නොට් එක දාපු කොටස ටිකක් ඈඩ් කරලා වගේ තිබුණා නම් හොඳයි කියලා මට හිතුණා. එතකොට ඒ වගේ මම ඈඩ් කරලා හදාගත්තා. ඒක ඔයාලගේ අවශ්‍යතාවය අනුව හදා ගන්න පුළුවන්.